උදාහරණ දුන්නා ඔයගලන්ට මතක හිටිනවා. හරි ඊට පස්සේ තව එකක් තියෙනවා wild animal. මේක ගොඩාක්ම සංකීර්ණ මාස්ටර් ප්‍රොම්ප්ට් එකක්. ඔයාලට මේකේ CM on වෙනකන් ෂෝට් වීඩියෝ වෙනම හදන්න පුළුවන්. CM on වුණාට පස්සේ ලොං වීඩියෝ හදන්න පුළුවන්. මේ මාස්ටර් ප්‍රොම්ප්ට් එකත් මගේ වයිෆ් හදපු එකක් ඕගොල්ලෝ වෙනුවෙන් හදපු එකක් CM on කරගන්නකම් ඔයාලට මේකෙන් ෂෝට් වීඩියෝස් හදන්න තියෙනවා. ඔන්න බලන්න මාස්ටර් ප්‍රොම්ප්ට් එක මම කොපි කරනවා. කොපි කරාට පස්සේ මේකේ ඔයාලට ටිකක් සංකීර්ණයි. මේක ට්‍රාන්ස්ලේට් කර කරත් බලන්න මොනවද මේ තියෙන්නේ කියලා. මේකේ පළවෙනියටම මට සතෙක්ව සිලෙක්ට් කරන්න පුළුවන්. මේක මේ USA එහෙම ගොඩාක් රීච් වෙන මේ මාස්ටර් ප්‍රොම්ප්ට් එකක්. ගොඩාක් USA පැත්තට රීච් වෙනවා. ඔන්න මට සත්තු ටිකක් දීලා තියෙනවා. මේ සතාගේ මට එක එක කැටගරිස් දීලා තියෙනවා මෙතනින්. මෙන්න මේ සිලෙක්ට් කරපු සතාට අදාළව එක එක කැටගරිස් මට මෙතන යටින් දීලා තියෙනවා. මේවා කන්වර්ට් කරලා බලන්න. මම මේක සිලෙක්ට් කරනවා 2 කියලා. ඔයාලා මේ මොනවද කියන එක කන්වර්ට් කරලා බලන්න. හරි 2 කියලා සිලෙක්ට් කරාම මේකෙත් මට තව එකක් අහනවා. මට අහනවා මේකේ ඔප්ෂන් 1ද ඔප්ෂන් 2ද? ඔප්ෂන් 1 එකේ මොකද්ද තියෙන්නේ? video. මොනවද? Option 1 දිග වීඩියෝ, option 2 ඔප්ෂන් 2 කෙටි වීඩියෝ. ඔප්ෂන් 2 ටොග වීඩියෝ කෙටි වීඩියෝ. කෙටි වීඩියෝ. හරි ඔප්ෂන් 2 එක කෙටි වීඩියෝස් තමයි තියෙන්නේ. එතකොට ඔප්ෂන් 2 එකෙන් වැඩ කරන්නේ කොයි කාලෙටද? followers හදාගන්න. එතකොට ඔප්ෂන් 1 එකට යන්නේ කොයි කාලෙටද? monetization CM ලැබුණේ වුණාට පස්සේ. CM on වුණාට පස්සේ. ඉතින් මේ ෆ්‍රොන්ට් වටින්නේ නැද්ද ඔයාලට? වටිනවා ගොඩක් වටිනවා. කොච්චර ඔයාලා ගැන හිතලා හදපු ප්‍රොම්ප්ට් කියන්නේ මුල් කාලේ රීච් එකක් හදා ගන්නකන් ෂෝට් වීඩියෝ දීලා තියෙනවා. එතනින් පස්සේ පේජ් එක කරන්න ලොං වීඩියෝ හදන්නත් ඔප්ෂන් එක දීලා තියෙනවා. පොඩි හුරතල් මාස්ටර් ප්‍රොම්ප්ට්ද මේවද මාස්ටර් ප්‍රොම්ප්ට් කියන්නේ? මේවා තමයි මාස්ටර් ප්‍රොම්ප්ට්. මේවා තමයි. ඇත්තටම අර මිනිස්සුන්ව රවට්ටන්න දෙන මාස්ටර් ප්‍රොම්ප්ට් වලට අහු වෙන්න එපා. අපේ මිනිස්සු ඒ වලින් හදලා නිකාං රීච් එකකුත් නැතුව මුල් කාලේ විතරක් views යනවා. ඊට පස්සේ කඩම් වැටලා පේජ් එක නිකන් අපරාධ වෙලාවයි එපා වෙලා නිකන් ඉන්නවා. කාට වලට අහු වෙන්න එපා. මම මේවා මේ ගෙවන ක්ලාස් වලදී විතරයි පෙන්වන්නේ. අනිත් කාටවත් පහර ගහන්න කියනවා නෙමෙයි. මේවා එළියට යන්නේ නැති හින්දා ඔයගොල්ලෝ යම් කිසි පිරිසකට විතරයි මේ කතාවල් ටික මම කියන්නේ. හරි. ඊට පස්සේ දැන් මෙතනක් දීලා තියෙනවා ෆොටෝ ප්‍රොම්ප්ට් එකක් දීලා තියෙනවා වීඩියෝ ප්‍රොම්ප්ට් දීලා තියෙනවා. මේකේ මේක මේ නෙගටිව් ප්‍රොම්ප්ට් එකත් එක්කම කොපි කරන්න. නෙගටිව් ප්‍රොම්ප්ට් එකක් කියන්නේ මොකක්ද ළමයි? කරන්න එපා කියන දේවල්. හරි කරන්න එපා කියන දේවල්. මේ නෙගටිව් ප්‍රොම්ප්ට් එකත් මේකේ ගන්න. මොකද මේ නෙගටිව් ප්‍රොම්ප්ට් එකෙන් තමයි මේකේ ගොඩක් දේවල් නිවැරදි කරලා හදලා තියෙන්නේ. මේ බලන්න මේ ෆොටෝස් ඇත්තට මේකේ වීඩියෝස් වලට අපිට අත්දැකීමෙන් දන්නවා මේකේ වීඩියෝස් ගොඩක් අය කමෙන්ට් කරන්නේ ඇත්තද බොරුද කියලාවත් මේ හිතාගන්න බැරුව. ඇත්තද බොරුද කියලාවත් හිතාගන්න බැරුව තමයි මිනිස්සු මේකට කමෙන්ට් කරන්නේ. අපේ පේජස් තියෙනවා මේවල. මගේ වයිෆ්ගේ පේජස් මගේ නෙමෙයි. සර් ඔකේ කැටගරි එක මොකක්ද සර් දාන්නේ? මේකටත් වයිල්ඩ් ඇනිමල් කියලා දෙන්න පුළුවන්. මේකේ වල සයිස් එක 916 කියලා දෙන්න. මේකට අර ගොඩක් සයිස් එකට දීලා නැහැ. මේ ප්‍රොම්ප්ට් එක බර වැඩි නිසා සයිස් එක 916 කියලා දෙන්න. අන්තිමේදී ඉමේජ් එක යටින් 916 කියලා ටයිප් කරා නම් හරිය. ඉමේජ් ප්‍රොම්ප්ට් එක හදනකොට සයිස් 916 කියලා යටින් ටයිප් කරන්න. මේ බලන්න මේ හැදෙන ඉමේජස් ඇත්තටම AI ඉමේජස්ද කියලාත් ගොඩක් අය මේවා කරනවා. මේක මාරම රියල්ස්ටික් අල්ට්‍රා රියල්ස්ටික් පැත්තටත් හයිපර් රියල්ස්ටික් වලටත් එහා ගිහිල්ලා තමයි මේක මේ ප්‍රොම්ප්ට් හැදිලා තියෙන්නේ. මේක මිනිස්සු ගොඩක් විශ්වාස කරන්නේත් නැහැ AI කියලාත්. ඒ හින්දා මේ වලින් අනිවාර්යයෙන්ම ඔයාලා පේජස් කරන්න ඕනේ. තේරුණාද? සර් ඕකේ මේ වොයිස් ඇඩ් වෙනවද? මොනවාද? ඔව් වොයිස් තියෙනවා වොයිස් තියෙනවා මේ වයිට් ලයිෆ් මේ ඔය මොනවද පේජ් එකට CM එක ඔන්නුනා මොනවද කියලා හිතාගන්න බැරුව හිටියේ දැන් දැන් ඔයාලට මේක දාන්න පුළුවන් ඈ ඔව් ඔය නිෂ් එක හෙල්ත් නිෂ් එක බලද්දි වැඩිපුර මේ ගෙවන්නේ ඕකටද හෙල්ත් එකටද මේ දෙකටම එක හා සමානව ගෙවනවා
දෙකෙන්ම පේජ් දෙකක් කරන්න. හරි. එතකොට තියෙන පේජ් එකක් තියෙනවා සර් එහෙනම් ඕක් කරන්න හරි නේද? ඔව් මේවෙන් කරන්න අනිවාර්යෙන් මේවෙන් කරන්න. මේවෙන් එනවා හොඳට. හරි. එහෙනම් මාස්ටර් ප්‍රොම්ප්ට් එක ඔහොම මෙන්න ෂෙයා කරන්න. ඔයාලා ක්ලාස් එක කවද්ද මේ මොන බැච් එකද දාලා පස්වෙනි එකනේ? පස්වෙනි එක සර්. පස්වෙනි එක. ටීම්ස් එකටත් දාන්න සර්. මොකේටද? ටීම්ස් එකටත් දාන්න. හරි.